අද දිරිණී YouTube නාලිකාවට සම්බන්ධ වන්නේ ගායනයට මෙන්ම පද රචනයට, තනු නිර්මාණයට ඉතාමත් දක්ෂ ප්‍රවීණ ගායන ශිල්පියෙක්. ඔබේ හදවතට ගායනා කරන ඔහු මිලාන් චන්දන. දිරිණී YouTube නාලිකාව වෙනුවෙන් ඔබ ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් යුතු පිළිගන්න ලබන ආයුබෝවන්. අයිබෝන් බොහොම ස්තුතියි මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඔබටත් ඔබේ දිරිණී YouTube නාලිකාවට මම බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. අපි මුලින්ම කතා කරමු ඔබ මේ ශාස්ත්‍රයට සම්බන්ධ වුණේ කොහොමද? ඇත්තට මම මගේ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මම සංගීතයට ගොඩක් ඇලුම් කළා පාසල් අධ්‍යාපනය තුල. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ එළියට ඇවිල්ලා මම සංගීත කණ්ඩායම් කීපයකට සම්බන්ධ වෙලා කටයුතු කළා. සහ මගේ ඒක පුද්ගල ගීත සංග මාලාවක් මම පටන් ගත්තා. ඉතින් ඒ අරහා ඇතිවෙච්ච ඒ ආසාව සහ උද්දීපනය තුලින් තමයි අර CD පටයක් දක්වා කරා යන ගමන මට උපකාරී වුණේ. ඇත්තටම ඔබ පද රචනය කරනවා. මේ මුල්ම ගීතය ඔබේ පද රචනයක්ද? ඔව් ඇත්තටම පටිගත කරපු මුල්ම ගීතය සුරංගනාවි කියන ගීතය මගේ පද රචනයක්. ඊට පෙරත් මම හැබැයි පටිගත නොකළ මට්ටමේ ගීත පද රචනා කරලා මගේ ප්‍රසංගවල ගායනා කරලා තියෙනවා. ඔබ සුපරිදි මගේ පළවෙනි ගීතය සුරංගනාවි කියන ගීතය නිර්මාණය වෙන්නේ මගේ පද රචනාව සහ මගේ තනු නිර්මාණය. සංගීත අධ්‍යක්ෂණය කළේ නාල කන්දන කුමාර කියන අපේ රටේ අතිදක්ෂ ප්‍රවීණ සංගීතවේදියා. ඒ පළවෙනි ගීතය ඔබේ අත්දැකීමක්ද? ඔව් ඇත්තටම පළවෙනි ගීතය සුරංගනාවි කියලා මම ලියන්න හේතුව ඊටම දුක්බර කතාවක් එතන තියෙන්නේ. පොඩ්ඩක් කතා කරන්න පුළුවන් මේ සම්බන්ධයෙන්. කතා කරමු. මගේ ඥාති සොහොයුරුගේ දියණියක් ගැන මේ තියෙන කතාව. ඇය අවුරුදු 2 මාස 8ක් වගේ වයසකදී බොහොම දුක්බර විදියට ජීවිතේ සමුගන්නවා. ඉතින් අර එයාගේ ඉපදීමේ ඉඳලා මේ යන කාලය තුල මම ඒ ගෙදර නිතර ආගිය කෙනෙක්. ඉතින් එතකොට එයාගේ සුරතලේ මම දැක්කා බොහොම ලස්සන දරුවෙක්. ඉතින් එයා හිටියදී එහෙම ජීවිතෙන් සමුගන්නකොට අර පියාට ඇතිවෙච්ච දුක්බර හැඟීම තමයි මම ගීතයක් බවට පරිවර්තනය කළේ. ඒ ගීතේට කොහොමද ප්‍රතිචාර? ගොඩක් ප්‍රතිචාර ලැබුණා. ඇත්තටම අර ගීත මට ඒක රූප රචනාවක් කරන්න හම්බුන්නේ නැහැ. නමුත් මම අවස්ථාව ගන්නවකදී මගේ අර එක ප්‍රසංගයේ නමත් සුරංගනාවි විදිහට මම නම තිබ්බේ. සහ ඒ ප්‍රසංගයේත් ගායනා කළා. ඊට පස්සේ ඉඩහසර ලැබෙන ගොඩක් වෙලාවට මගේ හිතවතුන් විදිහට මම ගායනා කරනවා. ලැබෙන ප්‍රතිචාරය ඉතාම ඉහළයි. ඔබ දැනට ගීත කොපමණ සංඛ්‍යාවක් කරලා තියෙනවද? ගීත මගේ ස්වනිර්මාණ මම ගායනයෙන් දායක වෙච්ච 15ක් තියෙනවා. අපි එක ගීතයකට යමු දැන්. හරි. මේ ගීතය ආදරේ ගඟක් කවදාවත් ඉවුරු හමු නොවූ ආදරේ මලක් නෙක විසිතුරු සුවඳ විහිදපු ආදරේ හිමක් නොපෙනෙන වේදනා මුසු කෙරූ ආදරේ කෙනෙක් කොහේ හෝ ඇති මටද වෙන්නුනු ආදරේ ගඟක් කවදාවත් ඉවුරු හමු නොවූ ආදරේ මලක් නෙක විසිතුරු සුවඳ විහිදපු ආදරේ හිමක් නොපෙනෙන වේදනා මුසු කෙරූ ආදරේ කෙනෙක් කොහේ හෝ ඇති මටද වෙන්නුනු මලක් නෙලා ගන්නට සෙනෙහසින් කල්පිරූ වන බඹරෙක් නොව මලින් මලට නිබඳ සැරිසැරූ
සිත්ගත් හදවත් ආදරයෙන් පෙමින් ලංකිරු මින්දදට මාව මග ඇරුණද මේ වනම තුරු සඳ තරුත් එක්ක හැමදාමත් පෙම් පිලිසඳරේ කල්පයක් ගියත් ඒ පෙම අදටත් කිරි ඉතිරේ තනි හිතක් අගුළුලාගෙන තවමත් ගන අඳුරේ මම තවම හොයනවා මගේ පෙම තනිකම අතරේ ආදරේ ගඟක් කවදාවත් තිවුරු හමුණු ආදරේ මල නෙක විසිතුරු සුවඳ විහිදපු ආදරේ හිමක් නොපෙනෙන වේදනා මුසු කෙරු ආදරේ කෙනෙක් කොහෙ හෝ ඇති මටද වෙන්නුණු එතන මේ ඔබේ පද රචනයක්ද? නෑ ඇත්තටම මේ ගීතයේ පද රචනා කළේ මගේ හිතවතෙක් එයා ඩුබායි රාජ්‍යයේ සේවය කරන ගමන් තමයි මට මේ ගීතය එවන්නේ සුසාන් ඩෙනිස් කියන අධ්‍යක්ෂ ගීත රචකයෙක් ඇත්තටම මට ගීත රචනා කළා සහ තවත් ප්‍රවීණ ශිල්පීන්ටත් ගීත රචනා කරලා තියෙනවා. ඉතින් ඔහුගේ තමයි ඇත්තටම මේ සුන්දර ගී පදමාලාව. ඇත්තට මේ හදවතට දැනෙන ගීතයක්. කොහොමද ඒකට ලැබෙන ප්‍රතිචාරය? මම රූප රචනාවක් කළා ඒකට. ඒ ගීතෙන් කියවෙන්නේ ඇත්තටම නිසි වයසට කියන්නේ අපි හිතමු නිසි වයස පහු වෙනවා විවාහ ජීවිතයේදී නිසි වයසට පහු වෙන පිරිමි කෙනෙක් එයාට විවාහයක් කරගන්න බැරි වෙන කාල සීමාවක ඉන්නේ. ඉතින් ඔහුට ඇති වෙන හිතේ ඇති වෙන හැඟීම තමයි අර කියවෙන්නේ ආදරේ කෙනෙක් කොහේ හෝ ඇති මටද හිමි වුණා කියලා. ඉතින් ඒතරක් නෙමෙයි ගීතයේ අර්ථයට බොහෝ සෙයින් බලපාන ඉතාම ලස්සන පදමාලාවක් ගොනු කරලා තිබෙනවා මේ ගීතය. ඔබ ඇසුත් ඔබට දැනෙවි සම්බන්ධයෙන්. ඇත්තටම ඔබ ස්වභාවිත ගීතයට බොහෝ සෙයලුම් කරනවා. මේ අපි කතා කරමු ඒ ගැන. ඔව් මේ මම අපි ස්වභාවිත ගීතයට ඇලුම් කරන්න හේතුව තමයි අපි මම 90 දශකයේ ගීත වැඩිපුර අහපු කෙනෙක්. ඉතින් එතකොට මම මුලින්ම ආදරය කළා සුනිල් ඉදිරිසිංහ සූරීන්, දිලුගනේ සූරීන්. ඊට පස්සේ මගේ අර අපි පාසලෙන් අවුට් වෙලා අපේ තරුණ වයසේදී මම ගොඩාක් ආදරය කරපු ශිල්පියා තමයි මේ තරුණ සිය සභාවෙන් බිහිවෙච්ච චන්දනීනාච්චි කියන ශිල්පියා. ඒ යුගයේ සිටි සියලුම ශිල්පීන්ට මම කැමතියි. හැබැයි මට එතුමා විශේෂයි. මම ගොඩක් වෙලාවට ගායනයට උනන්දු තවත් උනන්දු වෙන්නේ ඔහුගේ ගීත ගායනා කරලා. ඔබ ඒ ගීතේ කොටසක් දාන්න. පොල්ලුරු පාවි දඟ කළ සිල්ලම් සුළඟේ පාවි හිතට දැනේ පිටගම් යනදා එය සිහි වෙනවා ඉන්සරි ඔබ මා අමතක කළදා මායාවක් දෝ බැඳුණු සිතුම් ගිනි දැල්වේ හද සිනේ පැතුම්. ඔබ මේ ශාස්ත්‍රයේ ඉන්න පෙරේ ඒ ගීත වලට ගොඩක් ඇලුම් කළේ. ඔව් නෑ ඇත්තටම එතුමාගේ ගීත තමයි මම මගේ ගීත නිර්මාණය කරන්න කලින් වැඩි ප්‍රමාණයක් ගායනා කළේ ප්‍රසංග වේදිකාවේ සහ මගේ සංගීත කණ්ඩායමින් ඉන්නේදී මම නියෝජනය කරපු සංගීත කණ්ඩායම් දෙක තුනක හිටියා. ඒ වගේ වැඩි වශයෙන් ගායනා කළා එතුමාගේ ගීත. ඒ හැර තව මම අර කිව්ව යුගයේ ගායකයන් ගීත ගොඩක් මම ගායනා කරලා තියෙනවා. ඇත්තටම මේ අද සමාජය දිහා ගත්තාම ගොඩක්ම තියෙන්නේ මේ
කියන්නේ තේරුමක් නැති සින්දු තමයි තියෙන්නේ. නමුත් ඔබේ සින්දු ඇහුවාම ගොඩක් හිත නිවෙන බොහෝ තේරුම් තියෙන සින්දු. ඔබ ඇත්තටම සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා. තරුණෙක් වශයෙන් ඒක අපි ආඩම්බර විය යුතුයි මේ කරන කාර්යය ගැන. අපි නැවත සින්දුවකට යමු. තාත්තේ ඔබ එනවා නම් හිඳිමි මග බලා මේ සසරේ නොව මතු හැම භවයකම පුරා හිත්මානෙන් ගිලිහුණු ඔබේ සුවඳම සොයලා මට මගේ මුළු ජීවිතයම අතරමං වෙලා පොඩි පුතුනේ නුඹ හැරමා දුරකට ඇදිලා මා ගමනේ කඳුලෙන් ඔබ නෑ දැකලා මට මාවත් නැති වුණු තැන ඇයි මං රැඳිලා දුම්රිය එන විට පෙනුනෙත් ඔබේ රුව මැවිලා පුතුනේ නුඹ හැරමා දුරකට ඇදිලා මා ගමනේ කඳුලෙල් ඔබ නෑ දැකලා මට මාවත් නැති වුණු තැන ඇයි මං රැඳිලා දුම්රිය හෙන විට පෙනුනෙත් ඔබේ රුව මැවිලා වැරදි වෙන්නැති ඔබේ ලෝකෙන් සමුගත්තේ හිතින් දැවිදෙහි මං ආයෙත් ඔබේ ලොවට එන්නේ නම් නැති අතර මගදි වෙන වෙන එක ජීවිතේ හැටි ගමනේ ආගිය තැන් බොහොමයක් ඇති හිස් බව මිස ඒ අරුතක් කිසිම තැන නැති අපි ආයෙත් මතු භවයක එකට මුණ ගැසී ඉම්පුර මුද නිවන් මගට යන්න දොර හැරී
ඔග බලා මේ ගීතේ විශේෂත්වයක් තියෙනවා. ඔබ සහ ඔබේ පුතා සමග තමයි මේ ගීතේ ගායනා කරන්නේ. කතා කරමු අපි ගැන. ඔව් ඇත්තටම මේ මගේ පුතා දැන් ඉගෙන ගන්නේ 9 පන්තියේ. ඉතින් මට වුණා එයාවත් මේ ගායන ක්ෂේත්‍රයට ගන්න. එයා දැන් තමයි සංගීතය හදාරනවා. ඉතින් එතනදී මම හිතුවා මම පුතා වෙනුවෙන් ගීතයක් මම පද රචනා කරන්න ඕනේ කියලා. එතකොට ඉතින් අපි පද රචනා කරනකොට ඒක ඇතුලේ යම් කිසි ගුණාත්මක බවක් තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මම මේ සමාජයේ ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා තමන්ගේ දරුවෝ හිටියදී එන ජීවිතේ ප්‍රශ්න වලට යලවත් හැරලා ජීවිතින් සමුගන්න වෙලාවක් තියෙනවා. ඉතින් මම ඒක හේතුවක් කරගෙන ඒක ආදේශකයක් කරගෙන මේ ගීතය ලියනවා පුතා වෙනුවෙන්. එහෙම හිටියදී තාත්තා කෙනෙක් නැති වුණොත් ඒ වගේ පුතෙකුට ඇති වෙන හැඟීම තමයි මේ ගීතෙන් මම කියන්න උත්සාහ කළේ. ඇත්තට මේ ඔබේ තනු නිර්මාණයක්ද? ඔව් මේක පද රචනයේ තනු නිර්මාණයක් මගේ. මේක පුරුණල් සුසඳ සංගීත කණ්ඩායමේ සුසඳ ආයතනයේ ඕෂධ ජයසුන්දර තමයි මේකේ සංගීත නිර්මාණය කළේ. ඊට පස්සේ නාලකාංජනයන් මේකට නව සංගීතය මුසු කිරීමක් කළා. ඇත්තටම මේ ස්වභාවිත ගීත ඔබ කරලා තියෙන ගීත සියල්ලම ස්වභාවිත ගීත තමයි. ඉතින් මේ හදවතට දැනෙන මේ ගීත ඔබට දැනෙන්නේ කොහොමද? ඒක හොඳ ප්‍රශ්නයක්. අපි යම්කිසි නිර්මාණයක් කරනකොට ඒ නිර්මාණය ඉස්සෙල්ලාම විඳින්නේ අපි සමාජ නිර්මාණය කරන තාක් නිර්මාණය කරන තැනට පෙර සිට අපි අර උදාහරණයක් විදිහට ඉතින් දරුවෙක් බිහි කරලා එයාව උස්මහත් කරනවා වගේ තමයි ගීතයක් නිර්මාණය කරලා ප්‍රේක්ෂකයාට එළි දක්වන තැනට යනකම් මේ ගීතය තුල අපි ජීවත් වෙනවා. ඉතින් මම මේ ගීතය මම නිර්මාණය කරන ගීතත් එලෙසමයි. මම විඳලා ඒක මම සතුටු වුණොත් තමයි ඒක හොඳ දෙයක් විදිහට මම ගත්තොත් තමයි මම ප්‍රේක්ෂකයාට ඒක ඉදිරිපත් කරන්නේ. ඇත්තට ඔබ ස්වභාවිත ගීතයට වඩා වෙනස් ගීත කරේ නැද්ද? ස්වභාවිත ගීත ඇත්තටම ගොඩක් තියෙනවා මගේ. ඒක ගීත 15න් ගීත රාශියක් තියෙන්නේ ඔබ ඔය කියන ස්වභාවිත ගීත. හැබැයි මම වෙනස් නිර්මාණයක් මේ මෑතක කළා. එහෙම නිර්මාණ දෙක තුනක් තියෙනවා. ඒ අතරින් සුවිශේෂී ගීතයක් තියෙනවා. ඒක වචන පවා ටිකක් බොහොම සරල මේ සමාජයේ පවතින වචන අරගෙන මම ලියුව ගීතයක් මචං කියලා. අපි සින්දුරියම. ඒ කාලේ අපි හිටියේ උදේ හවා එකට මචං එක බත් එක දෙකට බෙදන් කාපු කාලේ පට්ට මචං කිල්ලෝ උනත් අපි යනකොට හැරිලා බැලුවා නේද මචං එහෙම කියලා අපි කාටත් පදිරි උනේ නෑනේ මචං එහෙම කියලා අපි කාටත් පදිරි උනේ නෑනේ මචං කාලේ අපි හිටියේ උදේ හවා එකට මචං එක බත් එක දෙකට බෙදන් කාපු කාලේ පට්ට මචං කිල්ලෝ උනත් අපි යනකොට හැරිලා බැලුවා නේද මචං එහෙම කියලා අපි කාටත් පදිරිුනේ නෑනේ මචං එහෙම කියලා අපි කාටත් පදිරිුනේ නෑනේ මචං රස්සාවෙත් අපි එකටම නේද මචං සිරාවටම ඒ ආතල් ආයෙ ගන්න බෑනේ මචං අම්මා අප්පා දුන් ගූදල් අපි දෙන්නට නෑනේ මචං අත්වල කර ගැට ආවත් නෝන්ඩියක් නෑනේ මචං
ඉපෙට මගේ ඇඳ ළඟ දවස් ගණන් හිටියේ මචං ඔක්කල් උනත් දෙන තරමට එකා වගේ දැනුනේ මචං දැන් නිඳ හිට හම්බ වෙලා රත් කළාම පපුව මචං ඒ කාලේ මතක් වෙලා හොඳටම දුක හිතුණා මචං ඒ කාලේ අපි හිටියේ උදේ හවා එකට මචං එක බත් එක දෙකට බෙදන් කාපු කාලේ පට්ට මචං කිල්ලෝ නත් අපි යනකොට හැරිලා බැලුවා නේද මචං එහෙම කියලා අපි කාටත් පදිරිුනේ නෑනේ මචං එහෙම කියලා අපි කාටත් පදිරිුනේ නෑනේ මචං ගායනා කරන ගීත අතරින් මේ වෙනස්ම ගීතයක්. කොහොමද මේකට ලැබුණ ප්‍රතිචාර? ඔව් අර ඔබ කිව්වා වගේ ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර කෙටි කාලෙකින් මට ලැබුණු ගීතය තමයි මේක. මම හිතන්නේ ඒකට හේතුව තමයි අද සමාජයේ ගොඩක් කට්ටිය අර සරල ගීතය, ඒ කියන්නේ සරල වචන වලින් කරන සරල වචන සහ සරල සංගීතය උපයෝගී කරගෙන මෙවෙන නිෂ්පාදනය කරන ගීත වල තමයි වැඩි ආකර්ෂණයක් තියෙන්නේ. ඉතින් මම මේක ඇත්තටම හිතාමතා කරපු නිර්මාණයක්. ඒ කියන්නේ එවැනි තත්ත්වයක් හිතලා කරපු නිර්මාණයක්. මොකද අපි ප්‍රසංග වේදිකාවේදී දකිනවා ප්‍රසංග වේදිකාවට සමීපව විශේෂයෙන් ඔය නටන කට්ටියට එයාලා කැමති එයාලට ආමන්ත්‍රණය කරන ගීත. ඉතින් එහෙම හිතලා තමයි මම සමාජයේ අර පවතින මචං කියන අපි යාළුවෙකුට කතා කරන්නේ මචං කියලා. ඒක ප්‍රධාන කරගෙන මම තමන් ඉන්න හොඳම යාළුවා ගැන ලියවිච්ච ගීතයක් මේක. අපි දැන් ඔබ මේ වෘත්තියේ රැඳිලා ඉන්නේ රැකියාවක් කරන ගමන් කොහොමද කාලය කළමනාකරණය කරගන්නේ? ඔව් ඒකත් ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද මම දැන් අවුරුදු 20කට එහා කාලේ සීමාවක ඉඳන් කර්ණාටක අපනයන සෙක්සුම් කලාපේ පෞද්ගලික ආයතනයක සේවය කරන්නේ. ඉතින් මට ලැබෙන ඉඩක් ඒ කියන්නේ අපි හිතමු විවේක කාලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි රාජකාරී කටයුතු සඳහා එළියට බැහැරව යන අවස්ථා තියෙනවා. විශේෂයෙන් මගේ රාජකාරී ස්වභාවය අනුව. එතකොට මම මගේ නිර්මාණ සඳහා අර නිකන් ගෙවෙන කාලය මම සිතවිල්ලකට සහාය සැලසුම් කරන්න ගීපද රචනාවක් ලියන්න හිතනද ওই කාරණාවලට ගන්නේ මම ඒ යන කාලය තමයි. අපි ඔබේ පවුල ගැන කතා කරමු නැත්නම් ඒ අඩුවක් වෙයි. ඔව් ඇත්තටම මම විවාහක වෙලා ඉන්නේ අපි ආදරය කරලා විවාහ කළේ ප්‍රදීපිකා ඇගේ නම. ඉතින් අපි පාසල් කාලෙන් පස්සේ අපි දැන් හඳුනගෙන දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුව ජන්ති පුන්සරේ, පුතා රවිඳු, බිරිඳ රජේ පාසලේ නර්තනාචාර්යවරියක් විදිහට සේවය කරනවා. ඇත්තටම ඇයගෙන් ලැබෙන සහයෝගය කොහොමද? ඊටම හොඳ සහායක ලැබෙනවා. මොකද මට මේ සියලු දේ කරන්න මට ශක්තියක් දෙනවා. අය හේතුව ගෙදර දොර සියලු කටයුතු බලා කියාගන්නේ අය. මම කරන්නේ මුදල් ඇයට ලබා දෙන එක විතරයි. ඉතින් අය කියන්නේ මට පුළුවන් හැම වෙලාවෙම ඇත්තටම මම සහභාගී වෙනවා දලන් කටයුතු වලට. නමුත් ගොඩක් මට මගේ වැඩ කටයුතු කරගෙන යන්න ඉඩ පහසු සලසා දෙනවා අය. ඇත්තටම ඔබ දැන් දුර ගමනක් ඇවිදින් තියෙනවා. ඔබ ඉදිරියට ඔබේ බලාපොරොත්තු මොනවද? දැන්ට මම කිව්වේ නිර්මාණ 15ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. දැන් අවුරුදු 20ක් ඇතුළත විතර කාලයක් තිස්සේ තමයි කරපු මේ CD පටයක් නිකුත් කළා සුරංගනාවි කියලා. ඉතින් එතනම ගීත 10ක් තියෙනවා. ඊට පස්සේ තව ගීත 5ක් නිර්මාණය වෙන්නේ. ඉතින් තවත් උත්සාහ කරනවා හොඳ ගීතය කියන්නේ පවතින ගීත කෙනෙක්ගේ හිතක් නිවන්න පුළුවන් සහ පණිවිඩයක් දෙන්න පුළුවන් ගීත නිර්මාණයක් කීපයක් කරන්න හැකියාවක් ලැබුණොත් ඒක තමයි මගේ ඉදිරි බලාපොරොත්තුව. ඔබට මේ ගමනේ ඉන්න බොහෝ අය උපකාර කරන්න ඇති. සිහිපත් කරමු. ඔව් ඒක සඳහන් කළොත් මට අපේ රටේ අර මම මුලින් කිව්ව ප්‍රවීණ සංගීතවේදී නාලකංජන කුමාර කියන එතුමා මුණ ගැහෙනා මගේ පළවෙනි ගීතයෙන් ඒ කියන්නේ දැන් අවුරුදු 15කට කලින් එතුමත් එක්ක මම දැන් ගීත 7ක් කරලා තියෙනවා. ඉතින් එතුමාගේ මුණ ගැසීමත් එක්කම මට ලොකු ශක්තියක් ලබා දෙන්නේ මේ සංගීත ගමන යන්න. මොකද එතුමාගේ දැනුමුතුකම් ඒ උපදේශන සහ ලබා දෙන සියලු කාරණා වැදගත් වෙනවා. ඉතින් එවැනි කෙනෙක් එක්ක මගේ පද රචනා ඌට දීලා මගේ තනු ඌට දීලා කරගන්න ලැබීම තමයි මම හිතන්නේ මට මේ තාක් ලැබිච්ච හොඳ ශක්තියක් ඒක. එතන ඔබේ අනාගත බලාපොරොත්තු ඔබ සිතන පතන ආකාරයෙන්ම සාර්ථකකාරීව සාර්ථක වෙන්න කියලා අපි ඔබට සමදින ඔබේ ගීතයත් සමග. හොඳයි බොහොම ස්තුතියි. ඉතින් මටත් ඔබ ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම නැවත වරක් ඔබට ස්තුතිවන්ත වෙනවා. මගේ
එහෙනම් අද දවසේ අවසාන ගීතයේ විදිහට මේකත් මගේ මිතුරෙක් ප්‍රභාත් අතපත්තු ලියන මේ ගීතේ මම ඔබට ගායනා කරන්නම්. පද රචනා ප්‍රභාත් අතපත්තු, සංගීතය නාලකන්ජන කුමාර. ලොවම නිසාලව නිදන මේරේ අවදීනි මම ලොවට රහසින් මගේ නෙත් යුග සවන් අන්දර නුඹයි හිටියේ මගේ හිත යට. ලොවම නිසාලව නිදන මේරේ අවදීනි මම ලොවට රහසින් මගේ නෙත් යුග සවන් අන්දර නුඹයි හිටියේ මගේ හිත යට. එක්ව යන්නට නොහැක මේ මග දෛවයේ රුදු සරදමින් එහෙත් නුඹ මට ජීවිතය දුන් තාරකාවයි කනතුරින්. හිමි නැතත් ඔබ යලි යලිත් සඳක් වී පායන්න මතු දින සුදු මැණික මගේ සෙනෙහසින්. ලොවම නිසාලව නිදන මේරේ අවදීනි මම ලොවට රහසින් මගේ නෙත් යුග සවන් අන්දර නුඹයි හිටියේ මගේ හිත යට.